සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. සරේත් නනෝවා ගෝදිනා සුවීමා. අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට කවුරු හරි ඔයාගෙන් වයස ඇහුවාම වයස කියන්නේ කොහොමද? කොහේ ඉඳලාද ආවේ කිව්වා මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා අද කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු. කොලිකෝ වම්යේ ගෝදිනා. කොලිකෝ වම්යේ ගෝදිනා. මම මේ කඩ කියන්නේ ඔයාලට ලේසි හින්දා නැත්තම් කියන්න පුළුවන්. කොලිකෝ වම්යේ ගෝදිනා. එහෙම කියන්න පුළුවන්. ඔයාගේ වයස කීයද? ඔයාට 20 නම් ඔයාට කියන්න පුළුවන් ඊමම් ද්වාදෙසෙත් ගෝදිනා. ඔයාට 30 නම් කියන්න පුළුවන් ඊමම් ත්‍රිදෙසෙත් ගෝදිනා. ඔයාට 35 නම් ඊමම් ත්‍රිදෙසෙත් පේත් ගෝදිනා කියලා කියන්න පුළුවන්. ඊමම් ත්‍රිදෙසෙත් පේත් ගෝදිනා. එහෙම නැත්නම් ඊමම් ත්‍රිදෙසෙත් ගෝදිනා. මට වයස අවුරුදු 30යි කියලා කියන්න පුළුවන්. ඔදක්ලෙස්තේ. ඔදක්ලෙස්තේ ඔයා කොහේ සිට දෙන්නේ? එහෙම නැත්නම් ඔයාගේ රට මොකද්ද කියලා අහන්න පුළුවන්. චීමෙසේ භාවිතේ. චීමෙසේ භාවිතේ. ඔයා ජීවත් වීම සඳහා කරන ජොබ් එක මොකද්ද? එහෙම නැත්නම් කරන රස්සාව මොකද්ද කියලා තමයි අහන්නේ. චීමසේ භාවිතේ. චීමේසේ භාවිතේ. මම ආයෙත් මුලින් ඉඳලා ඔයාලට කියලා දෙන්නම්. කොලිකෝ වම්මේ ගෝදිනා. ඔයාගේ වයස කීයද? ඊමම් ත්‍රිදෙසෙත් ගෝදිනා. මට වයස අවුරුදු 30යි. ඔදක්ලෙස්තේ ඔයා කොහේ සිටද එන්නේ? එහෙම නැත්නම් ඔයාගේ රට මොකද්ද? චීමෙසේ භාවිතේ ඔයා ජීවත් වීම සඳහා කරන්නේ කුමක්ද කියලා කියන්න පුළුවන්. මොකද්ද කරන ජොබ් එක කියලා. එහෙනම් යාළුවනේ මේ ටික බලා ගන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගිහිල්ලා එන්න. සුබ රාත්‍රියක් හැමෝටම.